කවුද අනුර කුමාර දිසානායක කියන්නේ? මම සාමාන්‍ය මේ රටේ පොදු ජනතාව විඳින දුක ගැටලු ඒවත් එක්ක ජීවත් වුණු ඒක වෙනස් කිරීම සඳහා ජීවිත කාලේ පොරබදන මිනිහ මිනිස්සෙකුට තමයි මම දකින්නේ. මම ඒක හරිම තෘප්තිමත්. බයිරු මට දැන් අපි ගම්ම දැන් ඉඩම් ඒක ඔය අපේ අම්මලාගේ පරම්පරාවෙන් උරුම ඉඩම් මගේ තියෙන එක ගම් ප්‍රදේශයක. ටිකක් ළම්මගේ ඉන්නවා සහෝදර සහෝදරියෝ. මම කිව්වේ අම්මට අම්මා යන්නමත් එපා. ඒගොල්ලෝ ඉඩම් ඒ අම්මලා අතරේ පුංචිලා ලොකු අම්මලා මාමලා අතර බෙදා ගන්න අම්මගේ අස්සන වුණා මේකට ගහලා දෙන්න. මේක. ඊට මේ පැත්තෙන් අපේ පවුලේ ඉඩම් තියෙනවා මං කියලා දිනේ ඔක්කොම අක්කා මං කවදාවත් බලන්නේ නැහැ අක්කා ඒ වක්කලේ. මට ඒ මාර දීපල පොඩි බැඳගෙන මට එහෙම එකක් නැහැ. ඒ නිසා අපි මට විතරක් නෙවෙයි අපේ ව්‍යාපාරේ ගොඩක් අයට මම දන්න මටත් වඩා ටිලින් සෝදරය මම හිතනවා මට අඩුම තරමින් ඉන්න ගයක් කර තියෙන්න පුළුවන් ටිලින් සෝදරයට එහෙමවත් නැහැ. ඉතින් අපි එකිනෙකා ඉතින් මේ ඒ වගේම අපේ වසන්ත සමරසිංහ වගේ සෝදරයෙක් ගත්තොත් ඒගොල්ලෝ අපේ ගමේම ඒගොල්ලෝ ටිකක් හොඳ ගම්බාරෙලා නගරේ ඉඳන් තිබුණු දැනුත් නගරේ කඩ තියෙන එහෙම ගම්බාරෙලා කට්ටිය. ඉතින් ඔහොම ඉන්නවා. ඉතින් ඒකේ විවිධ ප්‍රභේද කණ්ඩායම් පක්ෂ තුල ඉන්නවා. ඉතින් හැබැයි හැම දෙනාටම තමන්ගේ දීපල වර්ධනය කරගන්න හෝ තව දීපල අත්පත් කර ගැනීම හෝ පොරේක නැහැ. අපිට දීපල තියනවද නැද්ද කියන ප්‍රවේදකින් තොරව අපි හැම දෙනාම මම හිතනවා මේ සත්කාර්ය මේ සමාජය මේට වඩා හොඳ සමාජයක් බවට පත් කරන්න ඕන කියන සත්කාර්යය නිරත වෙනවා. අන්නේ නිරත වෙන එකේ පංගුකාරයෙක් මම. ඒ පොදු ව්‍යායාමී කුඩා කොටසක් නියෝජනය කරන කෙනෙක් තමයි මම.